ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කම්මැලිකම නැති කරගන්න ඔයාට කරන්න පුළුවන් පුංචිම පුංචි දෙයක් ගැන. ඉතින් ඔයා මේ වීඩියෝ එක ක්ලික් කරලා ආවේ ඔයාම ඔයාව තේරුම් ගත්ත නිසා. ඉතින් ඔයා ඒක තමයි ඔයාගේ කම්මැලිකම නැති කරගන්න ගත්ත මුල්ම ඒ වගේම හොඳම තීරණය. ඉතින් දැන් ඔයා දන්නවා ඔයාට පොඩි හෝ කම්මැලිකමක් තියෙනවා කියලා. ඉතින් ඔයාත් කරන්න තියෙන හැම වැඩක්ම කල් දානවා, වැඩක් කරද්දී ඒක වමනාවෙන් කරන්නේ නැහැ. ඉතින් මේ නිසා ඔයාගේ පවුලේ අය, යාළුවෝ ඔයාට වැඩි කැමති නැතුව ඇති. නිතරම ඔයාට බනිනවා ඇති. ඔයාව පහත් කරලත් කතා කරනවා ඇති. ඉතින් මේ නිසා ඔයා ඉන්නව ඇත්තේ හරිම දුකින් වගේම පසුතැවිල්ලෙන්. ඉතින් ඔයාටම හිතෙනවා මෙහෙම ජීවත් වෙලා වැඩක් නැහැ. මේක වෙනස් කරගන්න ඕන කියලා. මම දැන් හිතනවා ඔයා ඉන්නේ අන්න එතන කියලා. හරි. දැන් අපි බලමු අපි කොහොමද මේ කම්මැලිකම නැති කරගන්නේ කියලා. ඔයා මුලින්ම මුකුත්ම ලියලා නැති පොතක් ගන්න ඕන. ඒකේ පළවෙනි පිටුවේ ඔයා ලියන්න ඔයාගේ ජීවිතයේ තියෙන ටාගට්ස් ටික. ඔයාට හිතෙන හැම පොඩි ටාගට්ස් එකක්ම මේක ඔයාට ලියන්න පුළුවන්. පිටු 2-3ක හරි කමන්නේ ඔයා ඔයාගේ ටාගට්ස් ටික ලස්සනට ලියන්න ඕන. හරි. දැන් අපි පළවෙනි වැඩේ කරලා ඉවරයි. අංක 2. ඔයා රැකියාවක් කරන කෙනෙක් හෝ රැකියාවක් නැතුව ගෙදර ඉන්න කෙනෙක් හෝ අධ්‍යාපනය ලබන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා ඔයාගේ ටාගට්ස් ලියපු පොතේම ඊළඟ පිටුවේ ඔයාගේම විදිහකට ඔයාගේ දවස ප්ලෑන් කරගන්න. මෙතනදී ඔයා උදේ ඉඳලා රෑ නිින්දට යනකම්ම දවස පළදායීව ගත කරන්න සුදුසු විදිහට තමයි ඔයා මේක හදන්න ඕන. ඔයා අනිවාර්යයෙන්ම ඔයා වෙනුවෙනුත් පොඩි කාලයක් වෙන් කළ යුතුමයි. තමන්ට ආදරය කරන්න මුලින්ම. ඊට පස්සේ ඔයාට පුළුවන් අනිත් හැමෝටම ආදරය කරන්න. ඉතින් දැන් මේ විදිහට ඔයා දවස ප්ලෑන් කරනවනේ. මේ ප්ලෑන් එකට ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ටාගට්ස් වලට යන්න ඔයා කරන්න ඕන දේවලුත් දාලා තමයි දවස ප්ලෑන් කරන්න ඕන. අංක 3. දැන් අපි දවස ප්ලෑන් කරලා ඉවරයි. ඊට පහුවදා උදේම අපි අවදි වෙන්න ඕන. වෙනදාට ඔයා ඇහැරෙන්නේ 6ට නම් අද ඉඳලා පැය භාගයක් හරි කලින් ඔයා ඇහැරෙන්න ඕන. ඊට පස්සේ ඔයා හොඳ වතුර වීදුරුවක් බීලා ඔයා අද දවසට කරන්න ප්ලෑන් කරපු ටික බලන්න ඕන. ඔයා මෙතනදී හිතා ගන්න ඕන මම අද දවස තුල මේ ටික කරනවාමයි කියලා. එහෙම හිතලා දවස පටන් ගන්න. අංක 4. ඔයා දැන් අද දවස සාර්ථකව ඉවර කරලා ඉන්නේ. ඉතින් ඔයාට වෙනදට වඩා අමුතු සතුටක් අද තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් එදා රෑට නිදා ගන්න ගියාට පස්සේ ඔයා ඊට පහුවදාට කරන්න ඕන වැඩ ටික ප්ලෑන් කරන්න. ඔයා ෆෝන් එකේ ටයිප් කරගන්න පුළුවන් නම් ඒක වඩාත් හොඳයි. ඉතින් මේ විදිහට ඔයා සතියක් දෙකක් මෙහෙම වැඩ ටික කරගෙන යද්දී ඔයාටම තේරෙනවා ඔයා තවදුරටත් කම්මැලි කෙනෙක් නෙමෙයි කියලා. ඉතින් මේ ක්‍රමේ ඔයා තත්හදා බලලා මටත් කියන්න ඒක සාර්ථකද කියලා. ඒ වගේම මේ වගේ තවත් වීඩියෝ රැසක් ඔයාලට මම ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.